නේ හරි මේ අහන්න මිත්‍රවරුනි තමමත් දැන් අවුරුදු කීපයක් වෙනවා ඉතින් උගන්නන්න ඇවිල්ලා මේ අවුරුදු මේ ගෙවුණු අවුරුදු ගානටම කැම්පස් ගිය ළමයි දැකලා තියෙනවා මෙඩිසින් ගිය ළමයි දැකලා තියෙනවා ඒ අය අතර පේපර් කරේ නැතිව යමෙක් එහෙම වුණා කියලා මේකන් අහලා නැහැ ඒක මතක තියාගන්න එහෙම වෙලා නැහැ වෙලා තියෙනවද මම මේ හැමෝම ළමයිව දන්නේ නේ නමුත් කරන්න බෑ ඒක වෙන්නේ නැති දෙයක් මේ පන්තියේ මැතිනේ 1000 පැනලා ඒතර මුළු දිස්ත්‍රික්කෙම ගියත් යන්නේ 800ක් 900ක් මුළු ඔක්කොම කැම්පස් එක කරපුවාම හරිද එහෙම පේපර් එක නොලියා යන්නේ නැහැ ඒතර මේකේ 1000න් 800 ගන්න එපා ගන්න එපා ඒ සෙකන්ඩ් ෂයි ළමයි තර්ඩ් ෂයි නේද ඔයාලා මොනවා හරි හිතාගෙන ඉන්නවා නම් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ නැතුව හෝ පේපර් ලියන්න නැතුව හෝ මේ කරන්න පුළුවන් කියලා මෙඩිසින් යන එක කොහොමද හිතන්න එපා ඒක වෙන්නේ කැම්පස් යන්න වෙන්නේත් නැහැ මම ඒක කියන්න මේ කියයි මෙඩිසින් ගැන හිතන්නවත් එපා මෙඩිසින් කියලා මේකට ඕනනම් ආවතේව කරන්න යන්න ඒක ප්‍රශ්නයක් නෑ කැම්පස් නම් යන්න බෑ මේක මම මේ කැට තියලා කියන්නේ පුළුවන් නම් කරලා පෙන්නන්න සාක්ෂි සාධක සහිතව මම ප්‍රසිද්ධ කරනවා ලංකාවේ වාව හරිද ඔක කරන්න බෑ ඒතර ඒ හින්දායි මම උනත් කියන එකෙන් ඇයි දන්නවද මම එහෙම අර්ථයක් ගන්නෙ මම සාමාන්‍යයෙන් ළමයෙකුට පුළුවන් තරම් හැම වැඩක්ම ලේසි වෙන විදිහට තමයි කරලා දෙන්න හදන්නේ තේරුණාද කවදාකවත් මම අමතර බරක් පටවන්නේ එතකොට උපකාරක පන්තියක් වෙන්නේ නැහැ නේ ළමෙක් සංකීර්ණයි කියනවනම් තියරියක් මං ඉන්නේ ඒක ලේසි කරලා දෙන්න මම මගේ ප්‍රින්සිපල් එක විදිහට තියාගෙන ඉන්නේ ඒක එතකොට මම උනත් කියනවා මොන ක්ලාස් තියෙන්න ඕනද පේපර් ක්ලාස් එක තියෙන්න ඕන එතනින් එහාට ඔය දරුවෝ කොහෙවත් ෆැක්ට් එකක් හොයන්න යන්න එපා ඒ නිසා පේපර් ක්ලාස් එක අපි පටන් ගන්නවා. පේපර් එක ලියන්න පුළුවන් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා හවස 2:00 ඉඳන්. විභාගෙට මේ ඉස්කෝලේ නොයන ළමයි ඉන්නවා නම් උදේ ඉඳන් ලියන්නත් පුළුවන්. ඒ දවස්වල අවකාශය තියෙනවා. හරිද? ඊට පස්සේ පේපර්ස් දෙන්න ඕනේ අපි එකතු කරලා අපි ඉන්නවා පේපර් පැනල් වල ළමයි ඔය මෙඩිසින් තියෙන ළමයි ඒගොල්ලෝ ඒවා මාක් කරනවා අපි අධීක්ෂණය කරනවා මාකින් තියෙනවා එතකොට ඒවා දීලා ඒ වාගෙන් එන ලකුණ ෆයිනල් මාක් එක විදියට දෙනවා පේපර් එකත් එක්කම ඒතර ඒ දරුවෝ කොච්චර හොඳයිද කියන්නේ අපේ පැනල් වල ඉන්න අය ඒගොල්ලෝ ඒක කියලා දෙනවා සමහරවිට ඔයාලගේ පේපර් එක අතට එනකොට ඒගොල්ලෝ ඒ මාක් කරන තැන් වල ලියනවා මේ කරුණ අනවශ්‍යයි මේකට මේ වගේ කරුණක් ඇඩ් විය යුතුයි තේරුණාද එහෙම සමහරවිට ලියලා දෙන්නේ එතකොට ඒගොල්ලන් එක්ක සාකච්ඡා කළ හැකි වලට ඇවිල්ලා පේපර් එක ගන්න වෙලාවේ අයියේ මේකට මොකද මෙහෙම ලකුණු අඩු වෙලා තියෙන්නේ අයි අක්කේ මේක ඒ වගේ දේවල් තමයි සාකච්ඡා කරන්න ඕනේ ඒක සාකච්ඡා කරලා යන්න ඕනේ ඒ ඔක්කොම process එක ඉවරුනහම සතියකින් වගේ පස්සේ ඒ පේපර් එකට අදාළව මම ඒක ඩිස්කස් කරන ඔන්ලයින් ඒක ඔන්ලයින් යන්නේ අපිට ඒකට ෆිසිකල් වෙලාවක් ගන්න බෑ ඔය දරුවන්ට ආයෙ බස් ගාස්තු ගෙවගෙන ඉන්න ඕනේ නෑනේ ඒත් ඒක ඔන්ලයින් අපි ඒක ඉවරයක් කරමු පේපර් ඩිස්කෂන් එක ඊට පස්සේ මම මේකේ මේ සූදානම්ෙන් ඉන්නවා ලංකාවේම ළමයි එකතු කරලා